වර්තමානය අතීතයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙන්ම අනාගතය වර්තමානයේ ප්‍රතිඵලයක් ලෙස එදාට වඩා අදට වඩා හෙටත් අපේ නැටුම් කලාව නම්‍යතාවයකින් යුතුව ඉදිරියට ගෙන යා යුතුය. එහෙත් එම ඉදිරි ගමනේදී අපේ සාම්ප්‍රදායික නැටුම් ශිල්ප ක්‍රම හා ඒහා බැඳුණු විශ්වාස සහ චාරිත්‍ර ධර්ම පණිමින් ආරක්ෂා කිරීමද අප සැමදා බැඳී සිටින්නේ. දෙවන එලිසබෙත් රැජිනගෙන් රන් පදක්කම් සහ ජනාධිපති කලාභූෂණ සම්මානලාභී දෙහිමඩුවේ ලොකු බණ්ඩාර නිලමේතුමන් සහ දෙහිමඩුවේ කරුණා රණසිංහ ගුරුමෑණියන්ගේ දෙටුපුත් අශෝක සපුමල් බණ්ඩාර ගුරුපියාණන් දෙමව්පිය දෙපළකින් ලැබූ සාම්ප්‍රදායික නර්තනයේ ආభాෂයෙන් බිරිඳ ශිරානි පෙරේරා සහ දියණිය රශ්මි ප්‍රබෝධා බණ්ඩාර යන දෙදෙනා විසින් දැයේ දරුවන්ගේ කලා දුවට දිරියක් ලෙස මෙම රංගායතනය මෙහෙයවනු ලබයි. පාරම්පරික සහජ ශිල්පය ආරක්ෂා කර ගනිමින් මීට වසර 5කට පෙර අප අතරින් වෙන් වූ අශෝක සපුමල් බණ්ඩාර ගුරු පියාණන්ගේ මඟ පෙන්වීමෙන් 2004 වර්ෂයේ ආරම්භ කළ ප්‍රබෝධා රංගායතනය එදා සිට මේ දක්වා සංස්කෘතික කලෙලි මංගල්‍යයන් සහ නර්තන ප්‍රසංගයන් 11ක් කර ඇති අතර අභිමානවත් 12 වන ප්‍රසංගයක් ලෙසින් මෙවරත් ඔබ වෙනුවෙන් මෙසේ ගෙනහර දක්වන්නෙමු. ජාතික සංස්කෘතික දායාදයන් අප රටෙන් අභාවයට යමින් පවතින වකවානුවක ප්‍රබෝධා ඩාන්සිං ඇකඩමි, දයාමින ඩාන්සිං ඇකඩමි, බටර්ෆ්ලයි කිඩ්ස් ඩාන්සිං ඇකඩමි යන ඇකඩමි ත්‍රිත්වයේම එකතුවක් ලෙස අපේම දරුදැරියන්ගේ උඩරටේ ශක්තියත් පහත රටේ මනෝර්පතාවයත් එක්ව විදේශීය නර්තන රිදුම් සහ නව නිර්මාණාත්මක අංග එක්ව අපේ නර්තන මන්සලේ සරසවිය සදාකාලික සංසුන්ගඟක් වැනි ගැඹුරු ගමනක් ආරම්භන්නට නර්තන, සංගීත, වර්ණ, චලන සියල්ල එක්ක ඔබට මෙසේ ප්‍රතිභාරංගන 12 ගෙන හැර දක්වන්නට ඉතින් අවසරයි මෙසේ ආරාධනය ලබා දෙන්නට.